කරුණා කරලා අපේ මල්ලිත් එක්ක තියෙන සම්බන්ධය නතර කරන්න. මට ඔයත් එක්ක වෙන කතාවක් නැහැ. මොකද මං ඔයාට එදත් කිව්වා ඔයා ඇහුවේ නැහැ. මුලින්ම තමන්ගේ ධර්ම දැනගන්නවා. අක්කර මොකක් හරි මාත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් අපි එක වෙනම කතා කරමු. මොකද මේක මම ප්‍රැක්ටිස් කරන්න දන්නේ. මේක උසාවිය වගේද? මේක නිකන් නැටුම් අඩුවක් නේ. මේ කතාව මෙච්චරයි මට ඔයත් එක්ක වෙන කතා නැහැ. මගේ මල්ලිත් එක්ක තියෙන සම්බන්ධය නතර කරනවා. හරි? කතාව එච්චරයි සරලයි. අක්කා සිහිනගේ අක්කා නිසා මම අක්කා මොන දේ කිව්වත් මම රෙස්පෙක්ට් කරයි. හැබැයි ඉතින් ওই කතා ටික මට වෙන කෙනෙක් කිව්වා නම් එහෙනම් මෙතන යන්න වෙන්නේ නැහැ. ඔය තියෙන්නේ නියම ගති. තමුසේ මට මොනව කරන්නද? නෑ. ඔයාට මම මුකුත් කරන්නේ නැහැ. ඔයා සිහිනගේ අක්කනේ. හැබැයි ඉතින් වෙන කෙනෙක් වුණා නම් එහෙම උස්සල පොලේ ගහනවා. ඔයාට ඔයාගේ උසාවිය හරි වටිනවනේ. ඒ වගේ තමයි අපිටත් අපි ඩාන්සින් කරන තැන හරි වටිනවා. ප්ලීස් දැන් මෙතනින් යනවද? යකෝ. වෙඩින් වල නටන කෙල්ලන්ගේ කට මාර චණ්ඩීනේ. මං කිව්වනේ අක්කා. ඔයාට චණ්ඩි නෑ. ඔයා ඉතින් සිහිනගේ අක්කනේ. ඔයා ගැහුවත් මම මෙතන ඉවසයි. හැබැයි ඉතින් වෙන කෙනෙක් වුණා නම් එහෙම මෙතන මුස්සල් පොලේ ගහනවා.